මාස 3ක් විතර මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ගෙදර පිටිපස්ස ගියා. අදත් මහින්ද රාජපක්ෂ ගෙදර ඉන්නවා. තාම මහින්ද රාජපක්ෂ ගෙදරින් එළියට දාගන්න බැරි වුණා ඕගොල්ලෝගේ ආණ්ඩුවට. ඕගොල්ලෝ මහතුරු පාලනය කරපු රට හොඳයි මේක. අපි පාලනය කරපු රට නෙමෙයි. ඕගොල්ලෝ පාලනය කරපු රට. ඕගොල්ලෝ බරපතල වැරදි කරලා. අන්තිමේට ගහපු බෙරේකුත් නැති වෙයි ආණ්ඩුවේ බෙරේ පළුවකුත් නැහැ. සමහරට ගෙදර අයටත් එපා වෙලා ඇති. කියනවා අපුවාම. හරිද? මම දන්නවා සමහර කියනවා අපෝ ගෙදර අයත් අහන්නේ නැති මොනවද මේ කියන්නේ කියලා. තමන්ට ස්වයං වින්දනයක් ලැබෙන්න පුළුවන් නේද? ස්වයං තෘප්තියක් ලැබෙන්න පුළුවන්. ස්වයං තෘප්තියක් ලැබෙන්න පුළුවන්. රැය හතේ ප්‍රවෘත්ති බලනකොට මූණ තියෙනවා. උන්වහන්සේලා දේශපාලනේ පොසිල. මං හිරගෙදර ඉන්නේ ඉඳ හිරගෙදර ගැන වචනයක් කතා කරන්න ඕන. මේ චාමර සම්පට්ට කරපු විදියට අනිත් මිනිසුන් කරන්න එපා. මට මොකද්ද? බදුල්ල ලංකා බැංකුවේ ළමා කැකුළු අර කැට බෙදෙන එකෙන් රුපියල් ලක්ෂ 10ක් මට තමයි පළවෙනියට ඡන්දෙ දීපු අල්ලස් දූෂණ පනතේ පළවෙනියට නඩු 3ක් කඩලා දාලා තියෙන්නේ මට. යකෝ සුදු බණ්ඩා කියලා ලියන්නද මම ප්‍රධාන ඇමති කියන්නේ නැතුව? මං හිරගෙදර ඉන්නේ ඉඳ හිරගෙදර ගැන වචනයක් කතා කරන්න ඕන. මම ඇතුළට ගියක හොඳයි. මොකද ඇතුළේ තියෙන තත්ත්වය එළියට කියන්න කවුරුත් හිටියේ නැහැ. මං මේවට බය නැහැ ලාල්. දැන් නිකන් කියන හොරු ඇල්ලුවද? හැබැයි මම එකක් කියන්නම්. අල්ලනකොට කෙන්දිරි ගන්න නම් එපා. අද කියලා. බේගල් අදින්න නැතුව හරියට හොයලා බලලා වචන පාවිච්චි කරන්න කියන එක මේ සභාවේදී කියන්න ඕන. මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ මහින්ද රාජපක්ෂගේ ගේ ඇදගෙන හිටියා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව ගෙදරින් යවනවා කිව්වා. හෙට යන්න කිව්වා අද යන්න කිව්වා ගියේ නෑනේ. උසාවිය යන්න ගියා උසාවිය යනවා කිව්වා ගියේ නෑනේ. ගියෙත් නෑ යවා ගන්නත් බැරි වුණා. දැන් මොකද්ද කියන්නේ? දැන් කියනවා පළාත් පාලන මම බලාගෙන එක එක ආගෙන පළාත් පාලන ඡන්දෙ දෙන්නලු වැඩ කරන ආණ්ඩුවකට වැඩ කරන්න පළාත් පාලන ඡන්දෙට ඡන්දෙ දෙන්නලු. වැඩ කරන්න තමයි ජනාධිපතිතුමෙක් පත් කරේ. වැඩ කරන්න තමයි ආණ්ඩුවක් පත් කරේ 159ක් දුන්නේ. වැඩ කරලා පෙන්නන්න දැන්. පළාත් පාලන ආයතනයේ ඡන්දෙ දීලා පළාත් පාලන ආයතනයේ බලයත් ඉල්ලලා ඉතින් ඕක බලය ඉල්ල හැම ආණ්ඩුවක්ම බලය ඉල්ල හිටියා. පළවෙනි එකෙන් ජනාධිපතිකමට බලය ඉල්ලනවා. ඊළඟට පාර්ලිමේන්තුවට බලය ඉල්ලනවා. ඊළඟට පළාත් සභාවට බලය ඉල්ලනවා. ඊළඟට ප්‍රාදේශ සභාවට බලය ඉල්ලනවා. ඕක තමයි ගිය ආණ්ඩුත් කරේ. ගිය ආණ්ඩුත් ඕවට බලය ඉල්ල හිටියා. ඊට පස්සේ අවුරුදු 5 යනවා. ආයෙ ජනාධිපතිවරණයක් වෙනවා. ආයෙ ජනාධිපතිවරණෙදි මාරු වෙනවා. ඕක තමයි අපේ රටේ දේශපාලනෙත් උනේ. වැඩක් මේ රටේ හදන්න. දැන් අවුරුදු 70ක් කියා අපිට බැන ඉඳලා වැඩක් නැහැ. රනිල් වික්‍රමසිංහට බැනලත් වැඩක් නැහැ. දැන් රනිල් වික්‍රමසිංහ දැම්මේ අහවලා දැම්මේ කියා ඉඳලා වැඩක් නැහැ. දැන් දින 150යි 180යි. තව ඊළඟ මාසේ වෙනකොට දින 210යි. එහෙම ගිහිල්ලා අවුරුද්දකුත් වෙයි ආණ්ඩුවට. අන්තිමේට ගහපු බෙරේකුත් නැති වෙයි ආණ්ඩුවේ බෙරේ පළුවකුත් නැහැ. ආණ්ඩුවක් වුණාම ටිකක් උණුුණුවේ වැඩ කරොත් උණුුණුවේ වැඩ පෙන්නුවොත් ටිකක් ආණ්ඩුව ගැන ජනප්‍රියතාවයක් තියෙයි. ඕම තිබ්බා 2015. දින 100යි කිව්වා. දින 100 ආණ්ඩුව ආවා මිනිස්සු බැලුවා දින 100යි වැඩ 100යි වැඩ කෝටියයි කිව්වා වැඩ පෙන්නුවා. දින 100ක් නැහැ වැඩක් නැහැ. අන්තිමේදී පළාත් පාලන ආයතන ඡන්දෙ තිබ්බා 2018 දින 100ට වැඩ පෙන්නුවෙත් නැහැ. පළාත් පාලන ආයතන ඔක්කොම ගලවගෙන ගියා අලුතෙන් දාපු පොහොට්ටුවට. ඒකනේ උනේ. අලුතෙන් දාපු පොහොට්ටුවට දින 100 වැඩ පෙන්නුවේ නැති හින්දා ඔක්කොම පළාත් පාලන ආයතන ටික කඩාගෙන බිඳගෙන ගියා ඒ ඡන්දේ පොහොට්ටුවට. ඒක තමයි උනේ. අන්න ඒ නිසා මේ සැරෙත් දැන් සමහර අය ඕගොල්ලෝ හිතාගෙන ඉන්න පුළුවන් මේ පළාත් පාලන ආයතනේ 100% මේ පළාත් පාලන ආයතනේ 100% දිනන්නේ කොහොමද ඕගොල්ලෝ? පිළිගන්න ඕගොල්ලෝ ජනාධිපති වෙලා එල්පීටි දවස් 32යි. අනුර කුමාර ජනාධිපතිතුමා ජනාධිපති වෙලා දවස් 32යි. එල්පීටි ඡන්දේ දවස් 32කට පස්සේ තිබ්බ ඡන්දේ මොකද උනේ? විපක්ෂයට 15යි මාලිමාවට 15යි. දවස් 32යි ජනාධිපති වෙලා දවස් 32කට පස්සේ තිබ්බ ඡන්දේ මාලිමාවට 15යි විපක්ෂයට 15යි. ඔබ බලාපොරොත්තු නැත්තරීම මතක තබා ගන්න. හරිද? ඒ උගුලේ අපි වැටෙන්නේ නැහැ. ඒවා උගුල්
ඔගොල්ලෝ මහතුරු පාලනය කරපු රට හොඳයි මේක. අපි පාලනය කරපු රට නෙමෙයි. ඔගොල්ලෝ පාලනය කරපු රට. ඔගොල්ලෝ බරපතල වැරදි කරලා, බරපතල විනාශයන් කරලා ඇති කරපු ආර්ථිකය යලි ස්ථාවර භාවයට අත්පත් කර ගැනීමේදී අපේ වගකීම තමයි කුඩා ප්‍රමාණිකවත් වරදා ගැනීමක් නොකර ගැනීම. මේ ව්‍යාපෘති අකුල් හෙලීමෙන් ඔබ දේශපාලනය කරන්න හිතනවා නම් ඔබගේ දේශපාලනය දිනපතා වළංගු වෙනවා. මතක තියාගන්න. මේ ව්‍යාපෘතිය මේ වැඩසටහන බිඳවට්ටන්න බෑ. හොඳයි හරිද? බාධා කරන්න මේක බිඳවට්ටන්න බෑ. බාධා කරන්න අකුල් හෙලන්න කටයුතු කරන දවසක් පාසා තමුන්නාන්සලගේ දේශපාලන අවලංගු වෙනවා. දේශපාලන අවලංගු වෙනවා. ඔබට තියෙන අන් කවරක්වත් නෙවෙයි. මේක තමයි තියෙන පාර. මේක තමයි තියෙන ගමන් මාවත. මේ ගමන් මාවත සඳහා දිරිදීම සහ ඒ අරා දේශපාලනය තමයි ඔබට ඉතුරු වී තිබෙන පාර. අද කියන්නේ. වෙන පාරක් නෑ මතක තබා ගන්න. මීට වඩා හොඳ දෙයක් මට කියන්න. මීට වඩා යහපත් දෙයක් මට කියන්න. මීට වඩා වෙනස් විදිහට දෙයක් මට කියන්න. ඔබට නෑ. ඔබට ඉතුරු වී තිබෙන එකම දේශපාලනය මේට ආශිර්වාද කිරීම සහ මේට අනුගත වීම පමණයි. වෙන මොකද ඉතුරු වෙන්නේ? උදේට කෑ ගන්න පුළුවන් ටීවී කට් එකට. ඔහොකෙන් මුකුත් වෙන්නේ නැහැ. මාධ්‍ය අපේ රටේ දේශපාලනය කරපු කාලේ ඉවරයි. අපේ රටේ මාධ්‍ය නම් දේශපාලනය කරේ මම මේ රටේ ජනාධිපති වෙන්නේ නැහැ. මේ පාර්ලිමේන්තු 159ක් ඉන්නේ නැහැ. මාධ්‍ය මුළු දේශපාලනය 2019 අවසන් වුණු බව මතක තියාගන්න. 2019 දී මාධ්‍ය සතුව තිබුණු සමස්ත දේශපාලන බලය අවලංගු වුණා. ඇයි? මාධ්‍ය විසින් මාධ්‍යවල තියෙන බලංගුතාවයද නැති කරගෙන දේශපාලන න්‍යාය පත්‍රයකට ආවා. නැත්තම් අයි වඩම්මයිද? ආයෙ පුළුවන් ද දේශපාලන නායකයෝ හදන්න ඊනානිකවලට? කරන්න බෑ. එනිසා තවදුරටත් ඔයගොල්ලෝ හිතනවා නම් මාධ්‍ය මත යැපෙන මාධ්‍ය වලින් ගොඩනැගෙන එක තමයි දේශපාලන ව්‍යාපාර නෑ. ඒක දැන් පැරණි යුගය. අද තියෙන්නේ ජනතාවත් එක්ක කෙරෙන සංවාදය. නිරන්තරයෙන් ජනතාව මූණට මූණ මුණ ගැසීම. අපි දේශපාලන ව්‍යාපාරයක් ලෙස හැම වෙලාවම ජනතාවත් එක්ක සංවාදයෙන් යෙදෙන ජනතාව මුණ ගැසෙන දේශපාලන ව්‍යාපාරය. එතන තමයි අනාගත දේශපාලනය. මම කියන්නේ දැන් මේ අයවැය ලේඛන කාලෙත් අපි කිව්වා නේද? අපේ മന്ത്രിවරු ඔක්කොම එන්න එපා. මොකද මේගොල්ලෝ මොකක් හරි ඡන්දයක් ලොත් වැඩිම ඉන්නේ 56යි. 60ක් આવොත් ඇති කිව්වා. අපි දෙකට මේ ඔව් 60ට වඩා එන්න ඕනේ කිව්වා. 60යි තියාගත්ත අනිත් ඔක්කොම ගම්වලට යන්න කිව්වා. දේශපාලනේ තියෙන එතන. තවදුරටත් මේ මීඩියා ජිමික් අවසන් අපේ රටේ දේශපාලන. එනිසා උදේ කරන ගෝරනාඩුව වාසි නෙවෙයි අවාසි. තමන්ට ස්වයං වින්දනයක් ලැබෙන්න පුළුවන් නේද? ස්වයං තෘප්තියක් ලැබෙන්න පුළුවන්. ස්වයං තෘප්තියක් ලැබෙන්න පුළුවන්. රෑ හතේ ප්‍රවෘත්ති බලවට මූණ තියෙනවා. තමන්ට විතරයි. සමහරට ගෙදර අයටත් එපා වෙලා ඇති. කියනේ වහපුවාම. හරිද? මම දන්නවා සමහර කියනවා අපෝ ගෙදර අයත් අහන්නේ නැති මොනවද මේ කියන්නේ කියලා. මතක තියාගන්න මේ දේශපාලන යුගය ඉවර. මේ ඒ දේශපාලන යුගය තාමත් අපේ රටේ යථාර්ථය නම් අපි බලයට එන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න. මුළු පරිවර්තනයක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ පරිවර්තනයට තමුන්නාන්සලා එන්නේ නැතුව අර පැරණි දේශපාලනයම පැරණි මාවතම පැරණි කතාවම නම් තමුන්නාන්සලා තියෙන්නේ. මා අයවැය ලේඛන ඉදිරිපත් නේද? එදා ආරක්ෂක අමාත්‍යාංශ කතාවේ තිබ්බ තමුන්නාන්සලා දේශපාලනේ පොසිල කවදා හරි නේද? දේශපාලන ඉතිහාසඥයෝ හොයන්න පුළුවන් දේශපාලන පොසිල වගේක් හිටිය කියලා 2025 පාර්ලිමේන්තුවේ. ඔතරයි. වෙනස් වෙන්න අපි කිසි කෙනෙක් එක්ක පෞද්ගලික තරහක් නැහැ. ඒ ඔක්කොම දන්න අය, කතා බහ කරන අය, මුණ ගැහුණු අය, එකට දේශපාලන විවිධ අවස්ථාවල කරපු අය. හැබැයි අපි කියන්නේ අවස්ථාවක් කියලා තියෙන රටට. මේ රට නැවත නැගිටින්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. එහෙම අවස්ථා එන්නේ මම කියන්නේ මේක අවසන් අවස්ථාව කියලා. හැබැයි මිනිස්සුන්ට රටට අවස්ථාවක් එනවා. අපේ ඉතිහාසයේ අවස්ථා මඟ හැරපු මිනිස්සු. හැබැයි මේ වැඩේ කවුරු හරි කරන්න ඕනේ නැද්ද මේ රටේ? අපි ආවේ ඒක තමයි සිස්ටම් චේන්ජ් කියන්නේ. හොඳේ. අපි ආවේ මේ තියෙන එක මේ විදිහටම කරගෙන යන්න නම් අපිට හරි ලේසියි.
හැබැයි අපි ආවේ මේ තියෙන එක රටටත් ජනතාවටත් සුබදායි ලෙස පරිවර්තනය කිරීම සඳහා තමයි අපි ආවේ. ඒක තමයි මේ කරමින් ඉන්නේ. මේ පාර්ලිමේන්තුවේ රිමාන්ඩ් බන්ධනාගාරයේ තවදුරටත් රැඳී ඉන්න කෙනෙක් හැටියට මම අද පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ පනතට කතා කිරීම ලැබීම ගැන මම සතුටු වෙනවා. හරියට කියනවා නම් මේක අනුන්ගේ කලිසම අගේට ඇඳගෙන මගේ වගේ යනවා වගේ පනතක් මේ. මොකද හේතුව මේ පනත කෙටුම්පත් කරේ කවුද කවදද කවුරුද? ඊළඟට නීතිපතිගෙන් නීතිපතිට යව්වේ කවුද කවදද කවුරුද? ඊළඟට කැබිනට් අනුමැතිය ගත්තේ කවදද කවුරුද? ඒ වගේ මේ පනත සම්බන්ධව සියල්ල මේ පනත ඕගොල්ලෝ හදිසි උනේ ඇයි? පනත දාන්න උවමනාව ඇයි? පනත දාන්න උවමනාව IMF එකේ තියෙන IMF එක උනන්දු කරේ නැත්තම් මේ පනත එන්නේ නැහැ. මේ පනත ගිය ආණ්ඩුවක් දාන්න ගියෙත් IMF එකේ උවමනාවට තමයි. අපිත් ඒ පනතට ඡන්දේ ගිය එකේදී දැන් හොඳ මේක තමයි අල්ලස් දූෂණ පනත. මම අර පැත්තේ ඉඳන් ඡන්දේ දීපු මිනිහා තමයි මට තමයි පළවෙනියට ඡන්දේ දීපු අල්ලස් දූෂණ පනතේ පළවෙනියට නඩු 3ක් කඩලා දාලා තියෙන්නේ මට. ලස්සනට දාලා තියෙනවා 2016 පැමිණිල්ල 2019 කට උත්තරේ 2019 මං ගිහිලා කට උත්තරේ දෙනකොට කිව්වා සර් මේකේ නඩුවක් නැහැනේ සර්. සර් යන්න කිව්වා කට උත්තරේ දුන්නා. මම කට උත්තරේ දීලා ගියා 2025 මට එන්න කිව්වා 27 වෙනිදා ගියා පොලිස්පති රටේ හැංගුණා ඇමැති ඇමතිවරු හංගෙලා ඉන්නවා 27 ගියා මම කට උත්තර දෙනකොට 11ට යනවා මැසේජ් එක මොකද්ද? චාමර සම්පත් අත්අඩංගුවට ගත්තා කියලා. මම දන්නේ දැන් ඇතුලේ කට උත්තර දෙනකොට මැසේජ් එක එළියට යනවා කතානායක මූලාසනේ മന്ത്രിතුමනි මහාචාර්යතුමනි චාමර සම්පත් අත්අඩංගුවට ගත්තා කියලා. මේක මාර කතානේ කතන්දරනේ. ඒකලා නඩුව ගෙනල්ලා නඩු 3ක් එක නඩුව 3ට කඩලා දැම්ම කමක් නැහැ. ඊට පස්සේ ඒ නඩු 3ට අප දීලා ඒ නඩු දෙකේ අප දුන්නාට පස්සේ ඒ නඩුවේ චෙක් එක අරන් ගිහලා 30 වෙනිදා ඇමතිතුමා ගිහිල්ලා දානවා දැන් 27 මං බන්ධනාගාරගත කරේ 30 වෙනිදා දානවා අද 7 වෙනිදා ඒ නඩුවට අද 8 වෙනිදා අප දෙනව බව දැනගෙන 30 වෙනිදා දානවා ගිහිල්ලා පැමිණිල්ලක් ඒ චෙක් එක අරන් ගිහලා ඔය CID එකේ දාලා CID එකෙන් පළවෙනි 30 දාපු නඩුව පළවෙනිදා ගිහිල්ලා බී රිපෝට් එක ඉදිරිපත් කරනවා බදුල්ල උසාවියේ පළවෙනිදා 30 මේ විදිහට වැඩ කරනවා නම් කතානායකතුමා මොනවා කරන්න බැරිද? නඩු 4000ක් 5000වල් ගොඩ ගැහිලා තියෙන එක මේ චාමර සම්පට්ට දාන විදියටම 30 දාලා 7 වෙනිදා මෝසන් එකක් දානවා ඊයේ මෝසමක් දාලා මං ඔය ඊයේ බදුල්ල රිමාන්ඩ් කළා අද මෙතනින් අප හම්බුණා. මරු නියම අන්න ඕක කරන්න. මේ විදියටම මම කියන්නේ චාමර සම්පට්ට කරන විදියටම මේ විදියටම මෝසම දාලා කරන්න. මේක තමයි මේ ඇට් එක. ඒක තමයි මං කිව්වේ අනුන්ගේ කලිසම තමන්ගේ වගේ ඇඳගෙන ලස්සනට පාරේ යන මිනිස්සු ඉන්නවා. ඒ වගේ තමයි මේවත්. අපි බයිබරියකට නෙවෙයි. එහා පැත්තේ ඉඳන් රනිල් වික්‍රමසිංහ ගෙනාපු හැම පනතකටම අපිට කෙලවුණක් කමන අපි පහුගිය කාලේ ඇට් වැඩියෙන්ම 50 සම්මත කරේ ওই පැත්තේ ඉඳන් අපි ඒ ආණ්ඩුව කාලේ. නිසා අපි මේවට ප්‍රශ්නයක් නැහැ. මේ පනතට කවුරු ඡන්දේ දුන්නේ නැතත් චාමර සම්පත් හිරගෙදර ඉඳන් ආවේ මේ පනතට ඡන්දේ දෙන්න. මේ පනතට ඡන්දේ දෙන්න. අයථා විදියට හම්බ කරලා තියෙනවා නම් ඕනම කෙනෙකුට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ක්‍රමයට කරන්න. මේ චාමර සම්පට්ට කරපු විදියට අනිත් මිනිසුන් කරන්න එපා. පලි ගන්න එපා. ඒක මේ ආණ්ඩුව තිබ්බා කියලා ඊළඟට මේ ආණ්ඩුව වෙනස් වෙලා ඕගොල්ලෝ විපක්ෂයට ගියා කියලා ඒක ක්‍රමයක් තියාගන්න. ඒ ක්‍රමයට කරන්න ඕන කතානායකතුමා. නිකන් මේ දේශපාලන පරිගැනීම් ගන්න එකේ සීමාවක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් විදිහේ නෑ. ගන්න ඕන දේශපාලඥයන්ටත් මේක පොදුයි. අපි 50 සම්මත කරා කියලා මේ පාර්ලිමේන්තුවේ අපිට නීතිය අපිට එක නීතියක් 50 සම්මත කරා කියලා මේ 225ට එක නීතියක් මේ රටේ නෑ. ඒ නීතිය කාටවත් පොදුයි. හැබැයි ඒක කරනකොට කරන්න ඕන පරිගැනීමක් නැ චේතනා නැතිව මේ එහා පැත්තේ ඉන්න ඇමති කෙනෙක් ගල් කිස්සේ දෙමහල් ගොඩනැගිල්ල බලෙන් පවරගත් ඇමති කෙනෙක් ඉන්නවා ඉස්සරහා පෙළේ. දෙමහල් ගොඩනැගිල්ල දැනටත් CID එකේ පැමිණිල්ල තියෙනවා මේ ඇමතිගේ. දැනටත් CID එකේ ඇමතිගේ පැමිණිල්ල තියෙනවා ගල් කිස්සේ දෙමහල් ගොඩනැගිල්ලක් බලෙන් පවරගත්ත
විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරයෙක් කාලේ. අද වෙනතුරු CID එක කට උත්තරයක් අරගෙන ගිහිල්ලා නැහැ. ගල්කිස්සේ උසාවියට ගිහිල්ලා නැහැ. තව ඇමති කෙනෙක් ඉන්නවා. පොහොර සංස්ථාවේ ඉන්න කාලේ රුපියල් මිලියන 70ක වංචාවක් කරලා වැඩතානම් වෙච්ච ඇමති කෙනෙක්. අද වෙනතුරු කිසිම ඇක්ෂන් එකක් ගත්තේ නැහැ. මට මොකද්ද? බදුල්ල ලංකා බැංකුවේ ළමා කැකුළු අර කැට බෙදෙන එකෙන් රුපියල් ලක්ෂ 10ක් දුන්නා කියලා ඒ ලක්ෂ 10 ප්‍රධාන ඇමතිවරයාගේ නිල පත් මේක මේවා කරා කියලා මට නඩු දාලා තියෙනවා. යකෝ සුදු බණ්ඩා කියලා ලියන්නද මම ප්‍රධාන ඇමති කියන්නේ නැතුව? ඒ වෙලාවේ ප්‍රධාන ඇමතිගේ මේ ලෙටර් හෙඩ් එකෙන් ලියුම ගහන්න නැතුව මම මොකාගේ ලෙටර් හෙඩ් එකෙන් ලියුම ගහලා බැංකුවෙන් ඉල්ලන්නේ? ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාට විනාඩි 2ක කාලයක් තියෙනවා. ඔව් ඔබතුමා ගැන මම ලොකු ගෞරවයක් තියෙනවා. ඔබතුමා අනුරාධපුරයේ ඉන්න කාලේ ඉඳන් මම දන්න කෙනෙක්. හැබැයි මේ වගේ පරිගැනීම් කරනකොට මොන පනත මොන දේ ආවත් හරියට කරන්න. මම මේ අවසාන වශයෙන් අධිකරණ ඇමතුමා මම ඔබතුමාට කියනවා මම හිරගෙදර ඉන්නේ හින්දා හිරගෙදර ගැන වචනයක් කතා කරන්න ඕන. 2600ක් ඉන්නවා CRP එකේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරේ. තියන්න පුළුවන් 400යි. අහුරනවා රැට. 400ක් ඉන්නවා සමහර ඒ වගේ. මේවා ගැන බලන්න. මේක මොකද්ද? එකට හේතුව 90ක් ඉන්නේ කුඩු. කුඩු වලට හේතුව මොකද්ද? පොලිසිය 5.2ක් ඒ කාලේ දැම්ම දැන් දානවා 10.2. හැම පොලිසියේ තරාදිය 10.2. හැම තරාදියම පොලිසිය 10.2ට දාන්නේ. ඇයි ඒ 10.2ට දාන්නේ? 10.2 දැම්මම අප නැහැ. අද මෙතන හිටපු විජේදාස රාජපක්ෂම ගත නීතිය පනත හින්දා තමයි අද අප දෙන්න බෑ හයිකෝට් එකෙන්. අද යන්න ඕන එක මිනිස්සෙක් ඉන්නවා කුඩු වලට. මෛත්‍රීපාල ජනාධිපති වෙනකොටත් ඒ මිනිහා ඇතුලේ. ගෝඨාභය ජනාධිපති වෙනකොටත් ඒ මිනිහා ඇතුලේ. ඊළඟට රනිල් ජනාධිපති වෙනකොටත් ඇතුලේ. අනුර කුමාර මහත්තයා ජනාධිපති වෙනකොටත් ඇතුලේ. ඒ මිනිස්සයා කියනවා මම කිසිම ජනාධිපතිවරණෙකුට ඡන්දය දෙන්නවත් බෑ. අවුරුදු 7ක්. CRP එකේ ඉන්නවා මට පෙන්නන්න පුළුවන් ඔබතුමා හෙට එන්න. මම හෙටත් ඉන්නවා CRP අනිද්දාත් ඉන්නවා. අනිද්දාෙන් පස්සේ තමයි මම බදුල්ලට ගෙනියන්නේ. ඉතින් මෙහෙම මේ විදියට මේවා අඩු කරන්න ඔබතුමාට කියන්නේ මම කුඩු නවත්තන්න බෑ. තරුණයෝ ඉන්නවා 2000ක් CRP එකේ විතරක්. ඔබතුමාගේ කාලය අවසానයි. විනාඩියක් දෙන්න. පෙරේදා මම බදුල්ල බන්ධනාගාරේ චේන් එක දානවා. මයිංගනේට විතරක් කුඩු 54 දෙනෙක් චේන් එකේ 70යි චේන් එක මයිංගනේ උසාවියට. 54 දෙනෙක් මයිංගනේ කුඩු. මයිංගනේ එච්චර 54 දෙනෙක් කුඩු ඉතින් කවුද කුඹුරු කොටන්නේ? කවුද ගොවිතැන් කරන්නේ? කවුද කුඹුරු කරන්නේ ඉස්සරහට? මේක ලොකු ප්‍රශ්නයක්. මේ පොඩි අය එක්කෝ කොහේ හරි ගිහිල්ලා කඳවුරු දාලා පුහුණු කරලා ඊශ්‍රායෙල් හරි යවන්න. ඒ මිනිස්සු මේ යවන රටකට යවන්න. යවලා මේකට වැඩපිළිවෙලක් හදන්න. ක්ලීන් ශ්‍රී ලංකා ඒක. CRP එක ඇස්සේ ක්ලීන් ශ්‍රී ලංකා නෑ. ඒ මිනිසුන්ට ඉන්න විදියක් නෑ. මාරුවට නිදියන්නේ. අන්න ඒක තමයි ක්ලීන් ශ්‍රී ලංකා කරන්න ඕන. නිසා මේ පනත ගෙනාපු වෙලාවේ බන්ධනාගාරේ ඊළඟ එක පොලිස් ඇමති ෆුල් ට්‍රයි එක දෙනවා පොලිසියට පඩි වැඩි කරන්න. හැබැයි බන්ධනාගාරයට පඩි වැඩි කරන්න බන්ධනාගාරය ගැන ඔබතුමා ඊළඟ බන්ධනාගාරේ පඩි වැඩි කරන්නත් ඔබතුමා මහන්සි වෙන්න. පව්. අද නිලධාරි හිගයි. වැඩ කරන්නේ ඔක්කොම රැඳවියෝ. ඔක්කොම වැඩ කරන්නේ රැඳවියෝ. ඔෆිස් වල වැඩ කරන්නේ රැඳවියෝ. සා මේක වගකීමෙන් කියන්නේ මම එකාතකට සතුටු වෙනවා. මම ඇතුළට ගියක හොඳයි. මොකද ඇතුළේ තියෙන තත්ත්වය එළියට කියන්න කවුරුත් හිටියේ නැහැ. ඇතුළේ තියෙන තත්ත්වය එළියට දෙන්න ඕන. මේ හැම බන්ධනාගාරයම පිරීලා ඉන්නේ නිසා. සා මේ ගැන කටයුතු කරන්න කියන ඔබතුමාට මම ස්තුතිවන්ත වෙනවා. මට විනාඩි 6ක් කාලයක් දුන්නේ ගැන. මංව මේ වගේ සලන්න බෑ. මේ වගේ වටන්න පුළුවන් චරිතයක් නෙවෙයි මේ චාමර සම්පත්. 89 මේ ඉන්න ලාල්ගේ පටන් ගත්තම මේ පේලියෙම හිටපු පවුලක ඒ කාලේ ඒ විදියට මුහුණ දීපු ඒ භීෂණයට මුහුණ දීපු මිනිහ ලාල් මාත්. ඒ නිසා මම මේවට බය නෑ ලාල්. මම මේවා ඉඳා මමත් ඒ වගේ තපපු මිනිහ ලාල්. අද පක්ෂ වෙනයි ලාල්. ඒක තමයි සිස්ටම් චේන්ජ් කියන්නේ හොඳේ. අපි ආවේ මේ තියෙන එක මේ විදියටම කරගෙන යන්න නම් අපිට හරි ලේසියි. හැබැයි අපි ආවේ මේ තියෙන එක රටට ජනතාවටත් සුබදායි ලෙස පරිවර්තනය කිරීම සඳහා තමයි අපි ආවේ. ඒක තමයි මේ කරමින් ඉන්නේ. දැන් නිකන් කියන හොරු ඇල්ලුවද? හැබැයි මම එකක් කියන්නම්. අල්ලනකොට කෙන්දිරි ගන්න නම් එපා. අද කියලා යනවා.